හැමෝටම සුබ දවසක්. අද අපි ඇවිල්ලා ඉන්නේ ගම්පල රාජධානියේ ගම්පල අහසේ අයිති වෙන ගම්පල කියන නමට වටිනාකමක් එකතු කරලා තියෙන අවුරුදු 6කට ආසන්න කාලයක් ගම්පල කියන නමට ගම්පල රාජධානිය කියන නමට වටිනාකමක් එකතු කරපු අහස් වෙහෙර පුදබිම ගැන අපි මේ වීඩියෝ එකේ කතා කරමු. ගම්පල රාජධානිය අහස් වෙහෙර නිර්මාතෘ අපේ ස්වාමීන් වහන්සේ එකතු වෙලා ඉන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. මෙහෙමයි වෙන පුතා. අද කතා කරමු. ඇත්තටම මේ අපේ හාමුදුරනේ මේ අහස් වෙහෙර විශේෂයෙන් අපි පොඩ්ඩක් එතෙන්ට අරගෙන අපි කතා කරමු අහස් වෙහෙර කොහොමද හැදුනේ? ආදක අහස් වෙහෙර ඉදිරියට කොහොමද මිනිස්සුන්ට පුදුමයක් වෙන්නේ? අපි ඒක කතා කරමු. ඉස්සරහට මේ අහස් වෙහෙර ඇයි විශේෂ වෙන්නේ? තෙරුවන් සරණයි පින්වත් කල්යාණ මිත්‍ර සත්පුරු සුබ හැම දිනාටම පළවෙනි ස්තුතිවන්ත වෙනවා මේ මෙනුරු පුතාට අහස් වෙහෙර පුදබිමට ඇවිත් මේ වගේ වටිනා කියන වීඩියෝවක් සත්පුරුෂ ඔබ හැම දිනාටම දකින්නට සලස්වනවා. පින්වතුනි ගම්පල රාජධානිය කියන්නේ දා ඓතිහාසික වශයෙන් විශාල වැදගත්කම් රාශියක් තියෙන රාජධානියක්. ඉතින් මේ රාජධානිය තුල උසින්ම පිහිටි විහාරස්ථානීය තමයි අහස් වෙහෙර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කියන්නේ. මුහුදු මට්ටමේ සිට උසින් අඩි 1750කට වඩා වැඩි උසකින් තමයි මේ පුදබිම පිහිටුවේ. ඒ වගේම අහස් වෙහෙර කියලා කියන්නේ ඇත්තටම මට අවස්ථාවක් තිබුණා දැන් මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා අපි කවුරුත් මිය යනවනේ නේද? අපවත් වන්නට කලින් මට වුණා මගේ නිර්මාණයක් මේ ශාසනයට දායාද කරන්න. අපි අහලා තියෙනවා අතීත කතාවල රජදරුවෝ ලෝතර බුදුරජාණන් වහන්සේ වෙන්නේ මහා සෑවල් කෙරෙනවා කියලා. එතකොට අද ලංකාවාසී ලෝකවාසී සැලැහැති බෞද්ධයෝ මහා සෑයවල් ස්තූපයන් වන්දනා කරන්නේ ඒ රජදරුවන් නැති යමතුරු ඒ හදපු ස්තූප. මේ වර්තමාන සමාජය තුළ අපි දකිනවා බොහෝ විහාර කර්මාන්තවල නිරත වෙන මේ දායක විහාරස්ථාන ඉදිකරන ස්වාමීන් වහන්සේලා දක්ෂ විදිහට මේ වර්තමාන කාලයේ තුලදී මේ සියලු කටයුතු සිදු කරගෙන යනවා. ඉතින් මෙහෙම සිදු කරගෙන යන අතරතුර මටත් අදවතට ආදී මම විහාරයක් විහාරස්ථානයක් ඉදි කරලා මේ මනුස්ස ලෝකේ කවදා නික්මෙන්න නිකම්ම මේ මනුස්ස ලෝකේ යනවා. ඉතින් ඒ නිසා මම ලංකාව වටේම ස්ථානයක් ලැබුවා මේ මගේ නිර්මාණය මම සම්මා සම්බුද්ධ ශාසනයට දායාද කරන්න. නමුත් එහෙම හොයාගෙන යනකොට තමයි මට මේ ගම්පල පැල්ලෑපිටිය උතුර ලෙච්චමි වත්ත ජනපදයේ මට මුණ ගැහිච්ච. හරිම සුන්දර පරිසරයක්. ඔබට පේනවා අන්න අර කන්ද. ඔබට පේන ඔන්න ඔය කන්ද පුතා ඔතෙන්ට ඇවිල්ලා තමයි මම ඉස්සෙල්ලාම ඔතෙන්ට. උතර කමේ දායක ප්‍රසකුත් ආවා ඇවිල්ලා ඇහුවා. කොහෙද අපි දැන් පන්සල හදන්නේ? සාමුදුරනේ අන්න අතන තමයි පන්සල හදන්නේ කියලා වෙන්න මේ අහස් වෙහෙර පුදබිම දැන් නිර්මාණය වෙලා තියෙන තැන මට පෙන්වුවා. ඉතින් ඔන්න ඔතෙන්දී තමයි අහස් වෙහෙර කියන නම තිබ්බේ හේතුව තමයි පුදුම ලස්සනක් එදා වර්ෂාව ඇදහැරිලා මීටරෙන් වැහිලා මේ මුළු පරිසරයේ. මේ පරිසරයේ නොපෙනෙන තරමට. මේ විනාඩි 5ක විතර සාකච්ඡා කරගෙන ඉන්නකොට මේ ෆයිනස් පේන ගස්වල දරුතික පැවතුනක් රූපයක් වගේ. ඉතින් මම හිතුවා මම හදන සෑය තමයි නම් මෙතන හොඳම සෑය හදාගන්න හොඳම ස්ථානේ. ඉතින් අහස් වෙහෙර කියලා නම තියනවා කියලා ඔන්න ඔතනේ තමයි මේ භූමියේ අඩිය තියනත් කලින් අහස් වෙහෙර කියන නම තියාගන්න. යාදුනේ අවසරයි. දැන් සුන්දර කතාවක් කිව්වනේ අපේ හාමුදුරුවෝ. සුන්දර කතාව ඇතුළතදී හාමුදුරුවෝ දැන් අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන් ගන්නේ පොඩක් කතා කරා. අසුන්දර සටහන් ගොඩක් කියනවා. මොකද ඕනම දෙයක හොඳ පැත්ත වගේම අඳුරු පැත්තකට කියනවා අපේ හාමුදුරුවෝ. හාමුදුරුවන්ට මොකක්ද මේ ගැටලු කොහොමද මේ උදේ මේ සවස් ප්‍රදේශයේ මෙසේ වෑයමක් නෙමෙයි මේ මහදණ්ඩ දඟලලා තියෙන. මොකද ආව කෙනෙක්ට පේනවා ඇස් දෙකෙන් දැක්කම පේනවා මේ වගේ තැනක් හදන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑ අපේ හාමුදුරුවනේ. අනිවාර්යෙන් අධිෂ්ඨානය කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. හඳුනනට කොහොමද මේ ආපු බාධක මේක ලේසි ගමනක් නෙවෙයි. ඇත්තටම මෙතන එනකොට පොඩි පිට්ටනියක් නේ. ඒ පිට්ටනිය පොල් කෝඩයක් තරම් පොඩි ප්‍රමාණයක්. ඉතින් ගමේ ළමයි පිට්ටනිය. ඉතින් ඒකේ මම අකරම් වට කරගෙන ඉඳගෙන වැස්සට දෙමෙනවා, පිළිගානවා, තුන දෙකසක්. ඉතින් අතරේ බාධා ගොඩයි. නඩු වටයි. ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ ජනතනටම ගිහි පැවිදි සමහර පිරිස් කටයුතු. ඉතින් ඒ වගේ නමුත් මම හිතාගත්තේ මම මොකටද සාගිවත් නිකන් අතපොරුවක් වෙන්නේ. මේ සම්මා සම්බුද්ධ ශාසනය අපි හැමෝටම. ඉතින් මම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් වැඩ ඉන්නවා කියලා අදිස්ථාන කරගෙන අද අවුරුදු 6ට ඉස්සර විහාරස්ථානය සම්මා සම්බුද්ධ ශාසනය පූජා කරේ. අන්න අර ගහමු ගල් ටික එකතු කරලා තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන්
දුප්පත් අම්මලා තමයි තාත්තලා තමයි සහෝදර පිරිස තමයි මට ගොඩාක් උපකාර කරේ මේ විහාරස්ථානය හදන්න. Facebook එකේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. Facebook කියන ජාලය තුල සත්පුරුෂ කල්යාණ මිත්‍ර බොහෝ පිරිසක් දස දහස් ගාණක් මට මුණ ගැහුණා මේ විහාරස්ථානයේ වැඩ කටයුතු නිවාඩ ගන්න. තවත් තියෙන බොහොම සුළු වැඩ කොටසක්. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලගේ ශක්තිය අපිට බොහොම වැදගත්. මේ වෙලාවේ තමයි උපකාර අවශ්‍ය වෙන්නේ. මේ වීඩියෝ එක බලන්නේ 100ද 200ද 1000ද හැකිතාක් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යයෙන්. අමුදුරෝ නිතරම කියන දෙයක් තමයි මම ඉස්සර දැකලා තියෙන දේ තමයි ඔබට හැකිතාක් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද හරි මිනිස්සෙක් අතර පින්වත් දායකයෙක් අතර මේ වීඩියෝ එක ඔබ ෂෙයා කරන එක ෂෙයා එකකින් හරි කියන්නේ ඒකත් ඉන්කමක් අපේ. කල්යාණ මිත්‍රයා දකින්නකන් ෂෙයා කරනවා කියලා කියන එක මම ඇහුවා එක දවසක්. අපි ෂෙයා කරපුවම පින් ලැබෙනවද කියලා. ඒක ළමයෙක් අහදුවා කමෙන්ට් එකකින් මම ඒක අදහසක් දුන්නා. ඇත්තටම ෂෙයා කිරීම කියන්නේ බෙදා හැරීමක්. ඒ බෙදා හරින තැනදී හරියටම සත්පුරුෂයෙක්ගේ අතට මේ එක වීඩියෝ එකක් ගියොත් එයාට පුළුවන් නම් ඒ වෙලාවට අත්හර ගන්න රුපියල් 5ක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තමයි රුපියල් 5. ඉතින් ඒ රුපියල් 5න් 5 රුපියල් එකතු වෙලා තමයි අද මේ දරන්ත විහාරස්ථානයේ නිර්මාණය වෙන්නේ. ගොඩක් අය අකමැති ඊටත් වඩා කැමති පිරිස ඉන්නවා. ඉතින් අකමැති අයටත් අපි කියන්නේ කැමැත්තෙන් එකපාරක් ෂෙයා කරලා බලන්න සසරේ කවදාවත් වරදින්නේ නැහැ. ඔයාලට බලාගන්න පුළුවන් පොඩ්ඩක් වටපිට බලපුවාම හිතට ප්‍රශ්න තියෙනවා. මානසික ප්‍රශ්න වේවා සමාජීය ඕනම ප්‍රශ්නයක් වේවා ආවහම හිත නිවෙනවා. මොනම ඖෂධය අහස් වේද? අහස් වේද? ඇවිල්ලා බලන්න. ඔය ගම්බල වටපිටාවේ එනද ගම්බලවට හෝ ලංකාවේ කොහේ හිටියත් දවසක් වෙන් කරලා ඇවිල්ලා බලන්න. කවදාවත් ඒ තීරණේ වගේ පසුතැවෙන තීරණයක් වෙන්නේ නැහැ. මොකද මෙතෙන්ට ආවා කියන්නේ ඒක වෙනම දෙයක්. එහෙමනේ. එහෙම අනිවාර්යෙන්. හිත නිවෙනවා. දිසරේ ගත්තාම ශබ්ද ഘോഷාමි කිසිම දෙයක් නැහැ අපි හාමුදුරනේ. අනිකර ශ්‍රී පාදස්ථානයේ පිරණමානේ ඊළඟට රාක්ෂාව ඊළඟට අඹුලුවාව ඊළඟට අපිට පේනවා මෙතෙන් තව මේ උතුවන්කන්ද ඊළඟට බතලේගල විශාල සිද්ධාස්ථාන රාශියක් අපිට මෙතෙන් පේනවා. අපි හඳුනන්නේ දැන් ඉදිරියට කොහොමද මේ හස්වැරේ පුදුබිම මිනිස්සුන්ට පූජා භූමියක් වෙන්නේ? ඉදිරියට කොයි වගේ කටයුතුද මිනිස්සුන්ට බලා ගන්න බලන හස්වැරේ? ඉදිරියේදී අපි අශෙන් මහත්තයා කවුරුද දන්නවනේ YouTube කරන්නේ. අශෙන් අයියා මතක් කරන්න ඕනේ. මොකද ඇත්තටම රෙස්පෙක්ට් කරන්න පුළුවන් චරිතයක් අනිවාර්යෙන්. මොකද මම පෞද්ගලිකව අශෙන් අයියා කියන්නේ මගේ ජීවිතේ තියෙන මාරම ලෙවල් එකක ඉන්න කෙනෙක්. ඉතින් අශෙන් අයියා කියන්නේ ඇත්තටම කරන්න පුළුවන් දේ උපරිම තවත් මිනිස්සුන්ට කරලා දෙනවා. කරලා දෙන උදව් උපකාර කරන කෙනෙක්. ඉතින් එතුමා ෂෝ ෆිල්මයක් නිර්මාණය කරා. ඒ වගේම සෑරජාන මහත්මයාගේ තව සලපොතල නිර්මාණය කරන්න තියෙනවා. ඊට සිංහලිය අසුමක බුද්ධ කාය නිරූපණයන ගම්පල රාජධානියට තුලන ඕනම කෙනෙකුට බුදු රුව පෙනෙන විදිහට මේ හිටිපිටින් මහන්සිය නමක් නිර්මාණය වෙනවා. ඊළඟට ධර්මශාලාවක් ඒ වගේම තව විශාල වැඩ කටයුත්තක් හිත නිවෙන පුදබිමක් බවට පත් කරන්නටයි මගේ එකම අරමුණ. මොකද අද කාලේ ළමයින්ට මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ ප්‍රශ්න අමතක වෙන පුදබිමක් බවට අහසෙර පත් කිරීමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ වේවි. ඔබ හැමදෙනාගේම ආශිර්වාදයක් මට ඒකට ලොකු පිටුවහලක් වෙනවා කියලා විශ්වාසයි. අපි දැන් මේක හඳුනන සමාජ මාධ්‍ය තුලින් දකින්න පිරිසකින් අපිලුම දැන් ගොඩක් අය හිතන්නේ මේ දැන් පුද කරනවා පූජා කරනවා ගම මහා පරිමාණයෙන් ඒ පින්කමට දායක වෙන්න ඕනේ. එහෙම නෑ. අපිට හැකියාව වෙන්නේ. සෙට රුපියල් 100 වේවා හඳුරු මණ්ඩක තීන්ද බකට් වගේ ඕන කියලා ගොඩක් දැන් මිනිස්සෙක් හිතන් ඉන්නේ නිකන් පූජාවක් දෙනවා කියන්නේ සෑහෙන මහා පරිමාණයක් වෙන්නේ. එහෙම නෑ නේ අපේ හැකියාවරින් අපිට හැකියාවරින් අපි කරන්නේ හඳුරන්නේ බුදු සාසන වෙනුවෙන් අපිට හැකියාවරින් යම් කිසි පූජාවක් කරනවා කියන්නේ ඒකත් ඇත්තටම වටිනා පින්කමක්. දැන් ඉදිරියේදී අහස්සෙහෙර කියන්නේ අහස්සෙහෙර පුදුමෙම කියන්නේ කම්පලට විතරක් නෙමෙයි මම හිතන්නේ මුළු ලංකාවටම. එහෙමයි. ඒක සාසනික වශයෙන් මේවා සම්මා සම්බුදු ශාසනයටම ගොඩක් මෙහෙවරක් කරන හාමුදුරුවන්ගේ හාමුදුරුවොත් එක්ක කතා කරලා බලන්න ඕන හාමුදුරුවන්ගේ තියෙන කැපවීම සහ හාමුදුරුවන්ගේ ඉදිරියට තියෙන දැක්ම. හාමුදුරුවෝ මාර විදියට දකින්න අපි කතා බහ කරා හැකිතාක් වීඩියෝ එක ෂෙයා කරන්න අහස් වෙහෙරට. එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනය මේක ආගම් ಜಾති කුල ભેද නැහැ අහස් වෙහෙර කියන්නේ. අහස් වෙහෙර ඔයා ඉස්ලාම් වේවා හින්දු වේවා බෞද්ධ වේවා ක්‍රිස්තියානි වේවා ඕනම ජාතික කෙනෙකුට අහස් වෙහෙර පුදබිම කියන්නේ ඕනම කෙනෙක්ට විවෘතයි. ඇවිල්ලා බලන්න පුළුවන් මේ වෙනස බලන්න. මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වෙනස ඇවිල්ලා බලන්න. ඉතින් හඳුනන්නේ ඉස්සරහට දැන් අහස් වෙහෙර වෙනුවෙන් කාට හරි යම් කිසි දෙයක් කරන්න පුළුවන් අපි හඳුනන මොකද සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ දුරකථන අංකය 076 0285 571 කියන දුරකථනයේ ඕනම වෙලාවක WhatsApp වැඩ කරනවා.
normal call එකක් කරන්න පුළුවන්. ඉතින් සම්බන්ධ වෙන්න ඔයාලා අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම පුදුබිමට එනවා නම් ගම්පල රාජධානියට ඇවිල්ලා ගම්පල ඉඳලා හරියටම කිලෝමීටර් 8ක් කුරුඳුවත්ත මාර්ගයේ තුලස්භාග මාර්ගයේ කුරුඳුවත්ත කැන්දගොල්ල හරහා අහස් වෙරට ආව හැකි කිලෝමීටර් 8යි තියෙන්නේ ගම්පල ටවුන් එකේ ඉඳලම. දැන් ඉස්සරෝම කියන්න ඕනේ දැන් ගම්පල කිව්වම ගොඩක් අය කොල්ලෝට එන්නේ අමුගුලුවාව එහෙම නැත්නම් කඩු කිහිපයක් තියෙනවානේ. නෑ එතනින් එහාට ගිහිල්ලා වලට වෙනම දෙයක් මේ අහස් වෙර කියන්නේ ඇවිල්ලා බලන්න අපේ වචනේ විශ්වාස කරලා ඇවිල්ලා බලන්න එකපාරක් ආවොත් අනිවාර්යෙන් දෙවෙනි පාර තුන්වෙනි පාර නෙමෙයි ඊට වඩා එන තැනට ඔයාගේ හිත ඔයාව පත් කරනවම තමයි. ඒක කතා දෙකක් නෑ. ඇවිල්ලා බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපේ හාමුදුරුවන්ගේ ලොකු හිණයක් තියෙනවා. ලබන අවුරුද්දේ මුල් භාගයේ විද්දී කියන්නේ ජනවාරි පෙබරවාරි ඔය මාස දෙක වෙද්දී මේ අහස් වෙර කියන එක යම්තාක් තියෙන තැනින් ගොඩක් ඉදිරියට ගේන්න. ඉතින් ඒකට අනිවාර්යෙන් අපේ හාමුදුරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒක අනිවාර්යෙන් අපි හැමෝගෙම සහාය ලැබෙන්න ඕනේ. මොකද මෙතෙන්ට ආවහම පේනවා අපි දැක්ක අපේ හාමුදුරුවොත් එක්ක කතා බහ කරලා ඊට පස්සේ මේක මේ එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි. මේක වෙනම දෙයක්. මේක තනියම කරන වෑයමක්. ඒක නිසා අපිට හැකියාවලින් අපි උදව් කරමු. අපේ හාමුදුරුවන්ට ඉතින් Facebook page එක තියෙනවා අහස් වෙර ගම්පලනේ අපේ හාමුදුරුවෝ අහස් වෙර මහා සෑය ගම්පල ගිහිල්ලා බලන්න. අනිවාර්යෙන් එන්න මේ පුදුබිමට. ඉතින් වීඩියෝ එක හැකියතාක් ෂෙයා කරන්න. අපිත් ඉදිරියට අපේ හාමුදුරුවෝ අපේ පුළුවන් සහයෝගය දෙනවා. බොහොම පිං ඒක තමයි වැදගත්ම. අපේ හාමුදුරුවන්ට පරිම සහයෝගය දෙනවා. ඉතින් අපි තවත් වටිනා වීඩියෝ එකකින් හම්බෙමු. අහස් වෙරට ඇවිල්ලා නැත්නම් අනිවාර්යෙන් කියන්නේ ගම්පල අවට ඉන්න කෙනෙක් නම් මේ අවස්ථාව මිස් කරගන්න එපා. මේ අවස්ථාව නැති කරගන්න එපා. වගේ ජීවිතේ ලොකු වගේ මානසික සැහැල්ලුවක් වෙයි. ඇවිල්ලා බලන්න. අහස් වෙර ඔයාලා වෙනුවෙන්ම විවෘතයි. අහස් වෙර පුදුබිමට එන්න කියලා ආදරයෙන් ආරාධනා කරන. ඉතින් අපේ හාමුදුරුවන්ට සර්වසන්නයි මේ සම්පූර්ණ වෙන සියලු කටයුතු සාර්ථක වෙනවා. මොකද අපි ඇහුවා හාමුදුරනේ අපි පුළුවන් උදව්වක් කරන්න වීඩියෝ එකක් හරි ගහලා කියලා ඒකට අවසර දුන්නා. ඉතින් ඉදිරියටත් අහස් වෙරත් එක්ක අපිත් එකතු වෙලා ඉන්නවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අනිවාර්යෙන් අහස් වෙරට එන්න ඇවිල්ලා මේ වෙනස S2 බලලා අත්විඳින්න.